Hello guys. ඔන්න ඉතින් අද අපි ගන්න යන්නේ Craftsman එකේ දෙවැනි එපිසෝඩ් එක. ඔන්න ඉතින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඔයගොල්ලන්ට පේනව නේද? මම හදන ලද ගෙදර. මෙහෙමයි. ඔන්න අද මම මේ ගෙදර ගන්න පෙන්නන්න යන්නේ. හරිද? එහෙනම් යා ගේ ඇතුළට. ඔව්. මෙතන මුලින්ම ඇතුළ වෙද්දිම ඩෙකරේෂන් ටිකක් තියෙනවා. මේවා ගත්තේ දෙත් මාන් තිබුණ කියන්න. ගණන් ගන්න එපා මේ දවස් ටිකේ එක සෙම් ගතියක් තියෙනවා. දන්නේ නැද ඩාමිනා ඩුමිනා. හරි. මෙන්න තියෙනවා. සුපිරි ගෙදර. මෙන්න මේක ඇතුලේ මෙතන තියෙන්නේ අපේ පෙයාර් පොට් එක. ඒ සමග චාට් කරන තැන. මේ බුක් ෂේප් නම් හමුනේ ගමක තිබිලා ඩයමන්ඩ් ටිකක් උත් හමුනා ගමේ. පුදුමයිනේ. හරි. දැන් මේක නම් අනිත් මේ මෙතනින් එහාට යන එක. හරිද? එතකොට මේක තමයි උදුන. ඒ කියන්නේ කුස්සිය. හරි හදන්නේ ඕකේ. මේක හරි. මෙන්න තියලා මගේ ගබඩාවේ මෙතන ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියලා ඒකට බඩු මුට්ටු ටික. හරි. ඒකත් ඇහුවා. මෙන්න මේක තමයි අපේ දෙවෙනි තට්ටුවටයි තුන්වෙනි තට්ටුවටයි අර හදලා නැති එන්න එතනටයි යන. මේක අර උඩ යන බල්කනිය මං ගිහලා පෙන්නන්න. අඩෝ යමම් බා. ගියා. දැක්කනේ තන්නි කරම තියෙන ටෝච්. තන්නි කරම මෙතන බැල්විනියක් ගෙවුවා මේ ලස්සන්ට. තනි කරම ටෝච්. මේ මම මෙතන දෙයක් හදුවා. එතකොට දැන් මම මෙතන. මම මෙතනින් යන්නම්. මම දැන් ස්විච් දානවා. දැක්කම මේක තාම හදලා නැහැ. මේක හදන්න මම හිතාගෙන ඉන්නේ ස්නෝ ගුලම් ලට. තේරුණයි? ස්නෝ ගුලම් ලට මේක හදන්නේ. හරි. අපි යන් දෙවෙනි තට්ටුවට. ඉතින් මේ ලැග් වෙන්නේ. මේ වඩපිටාව සද්ද යනවා නම් ගණන් ගන්න එපා. ඔන්න ඉතින් අපේ විලේජස් ට්‍රේනින් හෝල් එක. හයි බ්‍රෝ. මූ ගොවියෙක්. මූ බුක් ෂේප්ද මොකක්ද එකක්. මූ දුන්න කාර්යය. අනේ මම දෙයක් ගන්න. දැක්කම මේ ලස්සනකට ෆොටෝ එකක් ගාලා දැම්මට දිනේ මේ හායි. ඔන්න එනවා. ඔන්න එන තුන්වෙනි තට්ටුවට. අයියෝ සාන්ත. මෙන්න තියෙනවා මගේ නිදා ගන්න පොට් එක. මේ ටික ලස්සන ඩෙකරේෂන් ටිකක් දැම්මා. ඒක බෙඩ් එකක් තියෙනවා. එහෙනම් අතට මේවා දැම්ම මෙතන ලන්ටා රුම් දැම්මා. ඊපස්සේ අපේ උඩත් ආව බල්කනියක් ගෙව්වා. ඒකටත් යන්න. මෙන් දැක්කනේ ඒකත් අඩු කරම් ටෝච් කරලා තියෙන්නේ. මේ දැක්කනේ මේ වට පිටාව පේනවා. මේ වට පිටාව පේනවා. කොහොමද ඒක? හරි යා. දැන් යමු. තව දෙයක් පිටන්නක් තියෙනවා. ඕ. එදිම තට්ටු තුනක් බා. හරි. හරි. දැන් අපි මෙතන. තව ටෝච් තියෙනවා. ඊපස්සේ තනිකරමගේ බිත්තියද කොපර් ස්ටෝන් වලින් පොළොව දැම්මේ ලී වලින්. එතකොට අතරේ අපේ මොකද්ද ෂීබ්ලා. කොහොමද මෙතනට අශ්වයෙක් ස්පෝන් වුනේ? මට ඒක දෙවෙනි ප්‍රශ්නයක්. මට ඒක දෙවෙනි ප්‍රශ්නයක්. ඔබ කොහොමද එතනට? මම අතර දෙන්නක් තිබ්බා. ඔබ කොහොමද එතනට එන්නේ? හරි. ඒක උඩට එන්න වේද මට? මම කියන්න පාඩ දෙන්න එපා. ඒ වටෙන් ගිහලා මෙන්න මෙතන ඉන්න අපේ මේ මොකද්ද මුං ආශ්‍රය.
මේ සුදු පාට එකට මම පට්ටා ගියා. හරිද? ඊට පස්සේ අතර ඉන්නවා අතර ආශ්‍රය කාලෙකුත් හදමු. ඔලා ගාගේ. නරියන්ක වුණත් ශාපයක් නොවේ. වරේ පස් කුට්ටිය. ඩා. මම නරියා. මම එන තරක් ඇදුවා. ඊයා කැයිවේත. ඕක නේද කලන්නේ අඩ මෙතකින් ගන්න ගියොත් ඒවා උන් ආවත් එහෙම සහගුන් වෙනවා අඩෝ නෝ උමාලා හරි හරි බා ඇති වෙන්නේ එන්න අරක අවන්න උමාලානේ අවන්න උමට කෑව දෙන්න thank you බා අය වෙන්න මේ කාම එහෙම තියෙන හරි අපි ඉතිරියේදී අනාගතයේදී අශ්වගාලකුත් හදමු හරිද මෙන්න මේක විලේජස් ළඟ ටිකක් කොප්ප ගෙවුවා අවුලක් ගණන් ගන්න එපා හරි දැන් මං කියන්නම් මේක හැදුවේ විදිහ ඔයගොල්ලන්ට පේනවා නේද මේ මුලින්ම තියෙන මේ රෝස පාට බ්ලොක් ටික ඒව නම් මං හැදුවේ නෑ ඒක නම් ගත්තේ මම මේ විලේජස් ළඟින් හරි මේ ළඟම තිබ්බා ඒකෙන්ද විලේජස් වලත් ගෙන්න ගත්තේ හරි ක්‍රියේටිව් දාලා නම් මේ හැදුවේ ක්‍රියේටිව් දාලා මෙසේජ් නම් කරන්න එපා හරිද දෙන්න ක්‍රියේටිව් දාලා නම් මේ හැදුවේ හරි දැන් මම හදා මේ කොපර් ස්ටෝන් නෙමෙයි තියෙන්නේ මේ කොපර් ස්ටෝන් තමයි මේ තියෙන්නේ මේ කොපර් ස්ටෝන් ඒවා කොපර් ස්ටෝන් ඒවා ඉතින් කොහොමද කොහෙද ආරන් ගියත් එනවනේ මේ ලී හදන්න දන්නා කාපට් හදන්නේ මම මෙහෙමයි කාපට් හදන්නේ ඉන්න පොඩක් ෂීප් ලගේ ලොම් ඕනි බා කාපට් හදන්නේ ෂීප් ලගේ ලොම් ඕනි කොමේක ලොම් තිබ්බද ලොම් මෙතන මම හදපුවා ටික මේ තියෙන කොපර් ස්ටෝන් හරි කොපර් ස්ටෝන් ෂීප් ලගේ මෙතන මම දෙකේ නෑ මේ තියෙන වාඩු හරි දැන් එහෙම එනවනේ හරි ආවට පස්සේ කාස්ටින් ටේබල් එකක් ගියා මෙන්න මේදී ඒකේ එකක් තුනක් ගත්තා නේ හරි දැන් තුනන්න මේ විදිහට ඕනේ ඊට පස්සේ ඔයාට පාට දානවා නම් ඔයාට මල් ඕනි. මල් වර්ග. මයින්න මල් වර්ග හදාගෙන. මල් වර්ග. ඊට පස්සේ පුළුවන් එක පාට ගන්න මේ වගේ මේ පාට මේ රතු, තැබිලි, කොළ නෑ සෝරි. කොළ නෑ මේ මෙතන එකක් තිබුණේ මෙතන. තැබිලි දම් තියයි. මතක නැහැ දම් නම් තියද කියලා. සුදු නම් කොහොමද තියන්නේ ඊට පස්සේ තව මොනවද පාට හරි එච්චරයි ඔය ඇති මේ දොරවල් නම් හදන්න දන්නවනේ ඉතින් දොරවල් හදන්නේ කියලා දෙන්න ඕනේ නෑනේ හරි ඔය පොඩ ලැග් කියන ගතියයි හරි ඔන්නෝම තිබ්බා මෙන්න මේ වගේ එකක් එන්නේ ඔන්න ඔක ගත්තට පස්සේ මේ ආවේ ඔන්න කොයිද වෙන්න තියෙනවා අපේ කාපට් එකනේ ඔන්න හදා කාපට් හදන්න පොඩි කරලා ගන්න නැත්නම් කාපට් හදන්න එහෙම හරි දැන් මේ ටික දාලා ආරේ කාපට් දැන් වීදුරු හදන්න දේවල් දෙකක් ඕනේ. ඒක උණු කරන්නත් ඕනේ. හරිද? උණු කරන්න මේවා. එක වැලි ඕනේ. දෙක ලී වැලි. ඒකට උණු කරන්න ඕනේ. හරිද? ලී වැලි දෙක එකට උණු කරන්න ඕනේ. එන්න මල්ලි වැලි ටික කරන් එන්න. තංගාය බීලා. යෝ. නූඩ පණිත තමයි මේක මේ වෙන්නේ. අනේ නියම සුගර්කේන් හැදිලා මට හැදෙන එකක් තමයි බලන්න තියෙන්නේ සුගර්කේන් නැති හැමතැනම වගේ දිනන මුදුව ආටට දිනනවා ඒ ටිකක් විතරම තමයි පොඩි වැලි ගන්න
වැඩි 10ක් ඇති. ඊට පස්සේ ඕනි මේවා මොනවද ලී ඊට පස්සේ ලී ඕනි ලී අග්ගලයා මේ මිහි පට්ට විදිහට පූසෝ ස්පෝන් වෙනවා බා පූසෝ වෙලෙන්ද මගේ ගාබරේම ස්පෝන් වෙනවා පට්ට විදිහට වෙලෙන්ද මගේ ගේ තුලේ ඒ කියන්නේ මේකෙත් නෑ විලේජස් රූම් එකේ ඉන්න පූසෝ ඒකේ පූසෝ ස්පෝන් වෙනවා ලීලි මේකේ ලී එක ඊට ගමග මේක වැව්වා යමු උදුන ගාවට අරනේ වෙන්න මේක දාමු ලීදම යට්ට ඕකන වෙන්න ලීදම යට්ට මේකට දම වැලි පළවෙනි එකට හරිනේ මම ගිහින් මල් ටිකක් කඩාගෙන මල් ඇයි විදුරු පාට හදන්නත් මල් එපේ මේකයි ප්‍රාශ්ටේ මල් ඒක උණු වෙනකම් අපි මල් හොයාගෙන යමු මල් සුදු නම් අවුලක් නෑ සුදු සෙට් නෑ අපි අදන්න ගමු රතු දීබද මතකත් රතු පාටේ හදන්න ගමු බලන්න ගත්තා අපි රතු පාටේකුත් හදන්න බලමු අතට රතු පාට මම තාම මේක සිටුවේ අරව නම් මන් නෙමෙයි අර මේ ඔතින ලොකුවට මේක නත්තල් ගහ වගේ එන්නේ ඒක මන්නන්නේ හැදුවේ දැන් මේකට උසන්නේ හරි මේකත් ගත්තා දැන් යා හරි දගලෝ මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් නොකළ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න යාළුවන්ට මට මේකෙද හදන්න මයින්ක්‍රාෆ්ට්මන් නැත්නම් අපේ ලෝකෙන් නම් මාස ගාණක් විතර ගියා. මාස 3ක් 2ක් වගේ එච්චර ගියා. ඉදිරි කීයක් දාවේ? ආරේ යම. ඒක නම් විදුරු 4යි. විදුරු 4යි. වදිනේද මතකද? ඉන්න මේක හදාගන්න ඕනේ. රතු පාට එක හදාගන්න ඉන්න ඔය. හරි ටක් ගාලා වේදුරු ටිකක් හදන්න ඕන. ටක් ගාලා හරි ඒත් මදි. මේ කහ පාටත් දෙමු වැඩි. දැන් තේරුණේ. කහ පාටයි මං හිතා රතු පාට එකතු කරාම ලැබෙන්නේ දෙන්නේ. ඉන්න බෑ නැතිද කියලා මම මතක නැහැ. මදිනේ තා එකක් හිතන්න එන්න ඕනේ එකක් විතර. එන්න ඕනේ එකක් විතර එන්න ඕනි බලු. මේ තියෙන්නේ අඩු රතු පාටක් තියෙන සුපිරිය. අපි රතු ගමු. රතු එකේ ඔන්න කො රතු පාට. මෙන්න රතු. දැක්කද? ඒක තමයි ඒක කියන්නේ. ඊට පස්සේ බා මෙන්න මේක ගන්න. ඒක ගන්න ඕනේ මෙහෙම. එයා මෙන්න මෙහෙම. ඒක මෙහෙම. දැක්කද? මාර විදුරු අදින් කැඩුවට එන්නේ. ඒ කියන්නේ කරන්න කැඩුවට එන්නේ. අයි හුං ගන්නේ යයි බං තවමත් තියෙන බබල පෙන්නන්න මේ කොළ ගත්ත විදිහ කොළ ගත්ත විදිහ දන්නවනේ එන්ජාටින් මම ඩයමන්ඩ් නම් මුලාව ඒක ටිකක් මයින් පරුද්දම්ම
එයා සෑමට ගොඩක් මේක ගන්නවා. කොබන් එක නැත්නම් එක කදම්බ මොකද කාලේ කන්නේ. ලෝභ වෙන්න එපා හැම දෙයකටම මේ තියෙන බඩු. දැක්කද? ඕකට මේ දාන්න ඕනේ මේකට. බලය හරි. වෙయ్య. මේක අරන් යන්න යා ගග්ගාට. අන්න මේ තියෙන මේ ගහලා වං ගියා. කපන්න. කැපුවාම එනවා නේ. දෙකක් නේ. දැන් මේ තියෙන්නේ මෙහෙම නිකන් අදින් කැපුවට එන්නේ. මේකෙම කඩන්න ඕනේ. දැක්කද? හරි දැන් අපි ගිහලා ටිකක් නිදාගන්න යමු. යන් ඉනම් දොයියන්ඩ. දොයිය බබා. ටෝච් නම් හදන්න දැන ඇති ස්ටික් ඕනේ. කෝල් ඕනේ. නිදි. අනිදි. කෝල් ස්ටික් ඕනේ ටෝච් හදන්න. හරි. තව මොකද්ද පෙන්වන්න තියෙන්නේ? තව මොනවද පෙන්වන්න තියෙන්නේ? දොරවල් හදන්න දන්නවනේ ඉතින් බා දොරවල් හදන්න කියලා දෙන්නේ නෑනේ. බබ්බුනේ මේ තියෙන්නේ. තව මොනවද එච්චරයිද? තව මොනවද බං? වැට හදන්න දන්නවනේ ඉතින් වැට හදන්න දන්නේ නෑ. ඉතින් මේක මේ වැට ඒ කියන්නේ ඔහොම ගහලා ඊට පස්සේ ආයි ඒකට මෙහෙම ගන්න එච්චරයි තියෙන්නේ. සිම්පල්. එච්චරයි නේද? එච්චරයි වෙන්න ඕනේ මං හිතන්නේ. හරි මේ මුංගේ ලොම් ගන්නේදී මං කියන්න. බට්ටලු අයියාගේ බටලු මල්ලියාගේ ලොම් ගන්න අයියා. මේකට ගියා. මේකට නැත ඒක දුව. ඉතින් කළු පාට එකක් නෑ ඩාඩෝ කළු පාට එකක් කලලා දෙන්නේ. ඒක කරන්නේ. මූව මරන්න ඕනේ නෑ නේද? ඔයා මගේ ලෙවල් 23යිද? හරි එහෙනම් අපි යන් එන. පෙන්නා. අඩු අන්න අතන. මොකද බං? පොඩි බටලු. පැටිගේ. අඩු අරශ්‍ය බලපන්. අඩු නෙත් නෑ මට අරුන් දෙන්න සුපුරි. හරි ඉතින් guys මොකද දන්නේ අද ගේම් ප්ලේ එක ගැන කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ලයික් එකක් දාලා කැම්මෙන් යන්න. හරි ඕන්න ගියා.